දැන් සුභාධාරමෙන් නඩුහන කාලයක් නේ හැම රටකම. ලංකාව විතරක් නෙවෙයි. ඈ ඔය කියන ලොකු යුද්ධ ගම් වතුර හැමදේම තියෙනවා. හැම යුද්ධද ගම් වතුරද මිනි මැරුම්ද හැමදේම තියෙනවා. මිනි මැරුම් දැන් ඔය බුදු පිළිම කඩලා විනාශ කරපු රටවල මොකද වෙලා තියෙන්නේ? සමූල ඝාතනය වෙනවා. සමූල ඝාතනය වෙනවනේ. දැන් හැබැයි ඔය හැම එකෙම වෙන්නේ සමූල ඝාතන. අනිත් රටවල වෙන විනාශ ධර්මයට විරුද්ධ යන හැම රටකම හරි වෙන විනාශයන් වෙනවා. තාම අපිට අපේ ලංකාවට තියෙන්නේ තාම ඉංජි දෙන එක විතරයි තාම. ඔව් දැන් ඔය මේ ගෙඩියේ ගිහිල්ලා මැරෙනවා, ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා, ඔය 15 20 මැරෙනවා. සුනාමින් උනත් ටිකයිනේ මැරෙන්නේ අනිත් රටවල් සාපේක්ෂව බැලුවා. ඉතින් ළඟදී දෙනවා දඬුවමක් ලියා ගන්න උතුර දකුණ හොයන්න බැරි වෙන්න. ලංකාවට උතුර දකුණ හොයා ගන්න බැරි වෙන දඬුවම් ඉස්සරහට ලැබෙනවා මේ මිනිස්සු මේ ඇසිරෙන ආකාරයට.